Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවාද වීඩියෝ එකට. අද මම අරගෙන ඉන්නේ අපේ නුවරඑළිය ට්‍රිප් එකේ තවත් වීඩියෝ එකක්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපි මහනුවරින් වලපනේ රාගල කඳපොළ හරහා තමයි නුවරඑළියට ගියේ. නුවරඑළියට කිට්ටු වෙනකොට ඔයාලට පේද්‍රෝ ටී සෙන්ටර් ඇන්ඩ් ෆැක්ටරි එක බලා ගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඔයාලා ඊළඟ පාර නුවරඑළිය යනකොට මහනුවරින් යනවා නම් මේ පාර try කරලා බලන්න. මේ පාරේ මාර ලස්සන view එකක් තමයි තියෙන්නේ. හරි අපි දැන් නුවරඑළිය ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ. අපි අද නවතින්නේ ක්වීන්ස්ලන්ඩ් හොටෙල් එකේ. ක්වීන්ස්ලන්ඩ් හොටෙල් එකට යන්න තියෙන්නේ මෙතන ටවුන් එකේම තියෙන කීල්ස් එක ගාව කාර් පාක් එකෙන් ඇතුලේ පාරේ. මේ තියෙන හොටෙල් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක. මෙතන ඩයිනින් ඒරියා එක වගේම පොඩි ලිවිං ඒරියා එකකුත් තියෙනවා. ඒ වගේම රූම්ස් තියෙන උඩ ෆ්ලෝර්ස් වල. ඒ වගේම අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් එක පොඩි කේක් පීස් එකකුත් හම්බුණා. ඒ වගේම මේ තියෙන අපේ රූම් එක රූම් රේට්ස් ගත්තොත් බේසිකලි එක රූම් එකක් රුපියල් 10000 12000 අතර ප්‍රමාණයක් වෙනවා. අපි නම් මුළු හොටෙල් එකම ගත්තා. එතන රූම්ස් 6ක් අපිට රුපියල් 60000කට තමයි හම්බුනේ. ඒ වගේම කියන්න ඕනේ මෙතන රූම්ස් හරිම ක්ලීන්. ඒ වගේම ඔයාලට කෑම වුණත් මෙතනින් ගන්න පුළුවන්. අපි නම් කෑම ගත්තේ එළියෙන්. ඒ වගේම මෙතන ඉන්න ස්ටාෆ් එක ගැන ස්පෙෂලි කියනවා නම් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම හොඳ සර්විස් එකක් දෙන ස්ටාෆ් එකක් තමයි ඉන්නේ. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ නුවරඑළිය ග්‍රෙගරි වැව ගාවට. මෙතනට අපි හවසරුවේ තමයි ආවේ. මෙතන එන්ට්‍රන්ස් වලට එක්කෙනෙක්ට රුපියල් 140ක් වගේ වෙනවා සාමාන්‍යයෙන්. අපි ග්‍රෙගරි වැවේ බෝට් රයිඩ් එකකුත් ගියා.
මෙතන එක එක වර්ගයේ බෝට්ටු තියෙනවා. ස්පීඩ් බෝට්ස් තියෙනවා, ස්ලෝ බෝට්ස් තියෙනවා, ඒ වගේම හංස බෝට්ටු තියෙනවා, ජෙට් ස්කීස් තියෙනවා. ඔයාලට කැමති එකක් තෝරගෙන රයිඩ් කරන්න පුළුවන්. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ඩිනර් වලට. අපි ඇවිල්ලා ඉන්නේ නොරෙලිය ටවුන් එකේ තියෙන ටෙම්පරාදු කියන රෙස්ටුරන්ට් එකට. නොරෙලිය නිතරම ට්‍රැවල් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙතන ගැන දන්නවා ඇති. මම ලොකේෂන් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔයාලා නොරෙලිය යනවා නම් අනිවාර්යයෙන්ම try කරන්න ඕන තැනක් තමයි මෙතන. මොකද මෙතන හරිම අන්කොමන් කෑම තමයි තියෙන්නේ. මෙතන ලොකු වේරියේෂන් එකක් තියෙනවා. මෙතන තියෙන කෑම වලින් මම try කරලා තියෙන ඒ වගේ ක්‍රිස්පි ෂවර්මා එක, ඒ වගේම බ්‍රෙඩ් බයිසන් එක, ට්‍රිපින් ගම්බා කියන පාස්තා එක එහෙම මාරම රහයි. ෂවර්මා එක රුපියල් 1800ක් වගේ තමයි වෙන්නේ. බ්‍රෙඩ් බයිසන් එක බ්‍රෙඩ් පීසස් 4ක් එක්ක එන්නේ පෝෂන් එක රුපියල් 2000ක් විතර වෙනවා. ඒ වගේම පාස්තා එකත් රුපියල් 2500ක් විතර වෙනවා. ඒ වගේම ඔයාලට මෙතන ලිකර් උනත් පර්චේස් කරන්න පුළුවන්. අපි මේ බ්‍රෙක්ෆාස්ට් එකට එන ගමන් තියෙන්නේ අපි අද ආවේ නොරෙලිය ද ග්‍රෑන්ඩ් හොටෙල් එකට. අපි හොටෙල් එකට එනකොට උදේ 8ට විතර ඇති. ඒ වෙලාවෙත් බුෆේ එක ස්ටාර්ට් කරලා තිබුණේ. මේ තියෙන හොටෙල් එකේ බුෆේ ඒරියා එක. එතන ලොකු ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම අපි ගිය උදේම නිසා ගෙස්ට්ලා ටිකක් අඩුයි ඒ වෙලාවේ. ඒ වගේම ඔයාලා බුෆේ එකට යනවා නම් අනිවාර්යයෙන්ම බුකින් එකක් දාලා යන්න. ඒ වගේම ප්‍රයිසස් ගැන කතා කරොත් අපි යන කාලෙදී per head රුපියල් 7500ක් වගේ තමයි උනේ. අපි ගියේ මාර්තු මාසෙදී. ඒ වගේම තමයි ස්පෙෂලි කියන්න ඕනේ ප්‍රයිසස් චුට්ටක් වැඩි වුණාට ඒ ප්‍රයිස් එකට හොඳටම වර්ත් බුෆේ එක. මොකද හරිම ලොකු වේරියේෂන් එකක් තියෙනවා මෙතන. මම දැකපු බුෆේස් වලින් ලොකුම වේරියේෂන් එක තියෙන මෙතන. ඒ වගේම ඔයා සූෂි ලවර් කෙනෙක් නම් මෙතන එක එක විදිහේ සූෂි වර්ග තියෙනවා. ඔයාලට කැමති එකක් සිලෙක්ට් කරගෙන කන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන ශ්‍රී ලංකන් කෝන් එක. මෙතන මම දැකපු විශේෂම දේ තමයි නිල් කටරොඩු කිරිබත්, ඒ වගේම කැරට් කිරිබත් තියෙනවා. ඒ වගේම මෙතන ඔයාලට තෝසේ, රොටි, වඩේ වගේ දේවල් ගන්නත් පුළුවන්. ඒ වගේම මේ තියෙන ආප්ප කෝන් එක. මෙතන බීට්රූට් ආප්ප, කැරට් ආප්ප, ඒ වගේම නිල් කටරළු ආප්ප වගේ දේවලුත් තියෙනවා. ඒ වගේම බුෆේ එකෙන් එළියට එන තැනම මේ වගේ ඉස්සර කාලේ යූස් කරපු ටෝස්ට් ටිකක් බලා ගන්නත් පුළුවන් ඔයාලට. ඒ වගේම ගාඩන් එකත් හරිම ලස්සනට මේන්ටේන් කරනවා ඒගොල්ලෝ. එක එක විදිහේ මල් වර්ග, හරිම ලස්සන පැල වර්ග ඔයාලට බලා ගන්න පුළුවන්. හරිම ලස්සන ගාඩන් එකක් තමයි ඒගොල්ලෝ මේන්ටේන් කරගෙන යන්නේ. බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ අපි පිටත් වුණේ ජැකෝ එකටයි.
ඇතුළට යන අතරමඟ හම්බෙන මේ ජලාශය තමයි හන්දියල ජලාශය. එතන හරිම ලස්සන වීව් එකක් තියෙනවා. ඔයාලට ෆොටෝස් එකක් ගන්න පුළුවන්. අපි දැන් හයිලන්ඩ් සත්‍යයට ළඟට ඇවිල්ලා ඉන්නේ. හැබැයි අපිට ඇතුළේ කිසිම දෙයක් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඇතුළේ වීඩියෝස් මොකුත් නැහැ. ඔයාලට මේ සත්‍යයට විසිට් කරනවා නම් හයිලන්ඩ් නිෂ්පාදන මුලින්ම ඉවර වෙනකම්ම හැදෙන හැටි හැම දෙයක්ම ස්ටෙප් බයි ස්ටෙප් බලා ගන්න පුළුවන්.